වෙසක් දවසේ පන්තියේ පට්ට ආදර සීන් එකක් වුණා. ඉතින් ඒ ආදර සීන් එකත් එක්ක ඔයාලට පණිවිඩයක් දෙන්න කල්පනා කරා. අපේ පන්තියේ ළමයි වෙසක් කූඩු හදලා පට්ට අමාරුවෙන් ඉතින් එයාලා කිව්වා මෙහෙමයි සර් අද අපි මහන්සියෙන් අද වෙසක් කූඩු ඉතින් මහන්සියෙන් තමයි හැදුවේ. ඉතින් එතකොට මේ කූඩු අල්ලපන්ති උස්සනවා. ඒකින්ද පන්තිය දොර ලොක් කරලා යන් කියලා මං ගෝ ළමයින්ට. ළමයි ඉතින් ඕක තමයි ඇත්තටම මේ වෙසක් කූඩු අපි වෙසක් සැරසිලි කරන එකේ ඇත්තම කතාව ඕක තමයි. ඒ කරන්නේත් ඒක තමයි. මොකද අපි භෞතික වශයෙන් මොනවා හරි අපි ගොඩනගා ගන්න දේවල් ඇත්තටම අපි ඉස්සරහම යම් යම් හේතු නිසා විනාශ වෙලා යනවා. ඉතින් ඒවයි අනිත්‍යතාවයේ තේරුම් ගන්න තමයි වෙසක් දවසටත් අපි ලස්සනට සැරසිලි කරනවා. හැබැයි දවස් දෙක තුනකට පස්සේ ඒවා ගන්න දෙයක් නැහැ. හරිද? ඉතින් මම ළමයින්ට ඒක පැහැදිලි කරලා දුන්නා. ඉතින් වෙසක් දවසේ ඔයාලටත් කියන්න තියෙන්නේ ඇත්තට මේ කතාවම තමයි. හරිද? මම දන්න විදිහට වෙසක් සැරසිලි අපි කොච්චර ලස්සනට කරත් ඇත්තටම අල්ලපු ගෙදරට වඩා හොඳට අපි වෙසක් සැරසිලි කරන එක නෙමෙයි වෙසක් දවසේ අපේ වෙසක් සැරසිලි කරන එකේ යථාර්ථය. ඒක තමයි ඒකේ අපි භෞතික වශයෙන් ගොඩනගා ගන්න දේවල් වල අපිට නැති වෙලා යනවා ඒවා. අන්නේ අනිත්‍යතාවයේ තේරුම් ගන්න තමයි වෙසක් සැරසිලි හදන්නේ. ඉතින් හිතුණා පන්ති වෙච්ච සිදුවීමත් එක්ක මේක ඔයාලත් එක්ක බෙදා හදාගන්න. එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි.